ආයුබෝවන් ඔයාලා හැම දිනාටම අස්වැසුම සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයට වැදගත් තොරතුරක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් සලකුණත් ඕල් කරලා තියාගන්න. එතකොට මේ වගේ තොරතුරු එසැනින් අප නාලිකාව හරහා ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ලැබුණු තොරතුරු වලට අනුව 2025 මැයි මාසයේ ඉඳන් සංක්‍රාන්තික කණ්ඩායමේ අයට අස්වැසුම් සහනාධාරය නවත්තන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ වීඩියෝවක් කරන්න කියලා ගොඩක් අය අපෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඒ නිසා අපි නිවැරදි තොරතුරු ලැබුණු ගමන් ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දන්නවා මේ මැයි මාසයේ සිට සංක්‍රාන්තික කණ්ඩායමේ අයට අස්වැසුම් සහනාධාරය නවත්තනවා කියලා. ඒත් පහුගිය මාස දෙකම අනුර කුමාර ජනාධිපතිවරයා එම මුදල් ලබා දීමට කටයුතු කළත් මැයි මාසයේ නම් එම මුදල් නතර කරන්න කියලා තමයි රජයට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනා රුපියල් 5000 රුපියල් 2500 ලබා ගන්න අය. ඉතින් ඔයත් මේ කණ්ඩායමේ ඉන්නවා නම් ඔයාටත් ඇස්වැසුම සහනාධාරය අහිමි වෙනවා. දැනගන්න ලැබුණු විදිහට ලක්ෂ 4ක වගේ ප්‍රමාණයක් මේ කණ්ඩායම හරහා මුදල් ලබා ගන්නවා. ඒ වගේම විශේෂ කරුණ නම් අලුතින් තෝරාගත් පවුල් ලක්ෂ 4කට මෙම සහනාධාරය අලුතින් ලබා දෙන්න රජය තීරණය කළා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා මෙම සහනාධාරය ලබා ගැනීමට නුසුදුසු පිරිසක් මේ ලබා ගන්නවා කියලා. එම නිසා රජය විසින් තව දුරටත් කරුණු සොයා බලා අස්වැසුම් සහනාධාරය ලබා දීමට සුදුසු පුද්ගලයන්ට පමණක් ලබා දීමට කටයුතු කරන බව නිලධාරීන්ට දන්වලා තියෙන්නේ. මෙන්න මේ තොරතුරු ටික තමයි අස්වැසුම නවතම තොරතුරු ලෙස අද මම ඔයාලා වෙත අරගෙන ආවේ. ඉතින් ඔයාලා හිතනවා නම් අද මම මේ ගෙන ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියටත් අස්වැසුම හා අනිකුත් සහනාධාර සම්බන්ධව තොරතුරු ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා නැවත මතක් කරනවා. ඔයාලට තවදුරටත් මේ සම්බන්ධව යම්කිසි දෙයක් දැනගන්නට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම ඒ අහන ප්‍රශ්නවලට පිළිතුරු ඉක්මනින් ඔයාලට ලබා දෙන්න කටයුතු කරනවා. එහෙනම් නැවත මේ වගේ දැනුම තොරතුරු ලබා දෙන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. ඔබට ස්තුතියි.